මංගල දිනයේ වෙහෙසක් නොනිමි චාරිත්‍ර වාරිත්‍රවල පරත් එක්ක මගේ මුළු ඇඟම තිබුණ හිරිවැටිලා. ඒත් ඒ හැම දෙයකටම වඩා මගේ හිතේ තිබුණේ ලොකුම බියක් වගේම තිකැස්මක්. මගේ අසනි රියතිරු අසනේ වාඩි වී සිටින විහංග දිහා මම හොරහින් බැලුවා. විහංග නමට කැළපෙන කිසිම සෞම්‍ය ඔහුගේ ගොරහැඳි රළු පෙනුමි තිබුණේ නෑ. මීට පැය කිහිපයකට කලින් මගේ ගෙයට තැල්ල පදිද්දි පවා ඒ ඇස්වල තිබුණි කියවා ගන්න බැරි තරම් ගැඹුරු දැඩි බැල්මක්. විහංග කියන්නේ හරිම නපුරු වචන දෙක තුනකින් කතාව ඉවර කරන ඉක්මනින් කේන්ති ගන්න කෙනෙක් කියලා මම දැනගෙන හිටියා. යෝජනාවකින් සිද්ධ වුණු අපේ විවාහය ඇතුලේ ඔහු එක්ක තනිවුණු මේ පළමු ගමන මට කෙනාවේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් පීඩනයක්. අපි ගමන් කරමින් හිටියේ නුවරඑළිය බලා. කාර් එකේ වීදුරු වලින් එපිට පෙනෙන පරිසරේ ක්‍රමයෙන් මීදුමින් වැසී යමින් තිබුණා. ඒත් මගේ අවධානය ඒ සුන්දරත්වයේ දිහාට යොමු කරන්න මට කිසිම හැකියාවක් තිබුණේ නැහැ. මගේ යටිපඩින් පටන් ගත්ත සියුම් වේදනාව දැන් ඉදිකටු තුඩු දහසකින් එකවර අනිනවා වගේ දරුණු වේදනාවකට හැරමින් තිබුණා. ඔව් මගේ පීරියඩ් දවස් ලං වෙලා තිබුණත් මංගල දවසේම මේ විදියට මට කරදරයක් වෙයි කියලා මම හීනකින්වත් හිතුවේ නෑ. වේදනාව දරා ගන්න බැරුව මම සීට් එකේ එහාට මෙහාට වුණා. මගේ අත් දෙක සීතල වෙලා නලරෙන් දාඩිය දාන්න පටන් අරන්. ඇයි දඟලන්නේ? සීට් බෙල්ට් එක හිරද? විහංගගේ රළු ගැඹුරු කටහඬ කාර් එකේ තිබුණු නිහඬතාවයේ පිටගෙන මගේ කන් අගට වැටුණා. ඔහුගේ දැස් පාර දිහාමයි. නෑ මුකුත් නෑ. මම වෙවුලන හඩි බොරුවක් කිව්වා. මේ නපුරු මිනිහට මංගල ගමන යන පළමු දවසෙම මට පීරියඩ් හැදිලා මට අමාරුයි කියලා කියන්නේ කොහොමද? ඔහු අනිවාර්යයෙන්ම කේන්ති ගනීවි. මගුල් දවසෙම කරදරයක් වුණා කියලා මට බනීවි. ඒ බයටම මම තොල් හපාගෙන වේදනාව ඉවසුවා. ඒත් තව විනාඩි 10ක් යද්දි මට මාව පාලනය කරගන්න බැරි වුණා. යටිබඩේ වේදනාවත් එක්කම මගේ කොන්ද කඩාගෙන වැටෙන්න වගේ රිදුම් දුන්නා. මට නොදැනීම මගේ ඇස්වලින් කඳුළු බින්දු දෙක කම්මුල් දිගේ පහළට රූටාගෙන ගියා. මම ඉක්මනින් මූණ අනිත් පැත්තට හරව ගත්තේ විහඟ දකීවි කියන බයට. එක පාරටම කාර් එක පාර අයිනට කරලා තද බ්‍රේක් පාරක් එක්ක නතර වුණා. මම කැසිලා ගිහින් විහඟ දිහා බැලුවා. ඔහුගේ ඇස් දෙක තරහින් වගේ හීනි වෙලා තිබුණා. මොකක්ද නෙත්මි ප්‍රශ්නේ? ඇයි අඬන්නේ? මම තමුන්ට මොනවා හරි කිව්වද? ඔහුගේ කටහඬේ තිබුණේ නොයිවසිලිමත් බවක්. නෑ මට මුකුත් කිව්වේ නෑ. මම ඉකිකසමින් කිව්වා. එහෙනම් ඇයි මේ? උදේ ඉඳන් මම බලාගෙන හිටියේ මූණත් පෙරිකරගෙන වේදනාවෙන් වගේ ඇඹරෙනවා. මම මිනි මරුවෙක් නෙවෙයි නෙත්නි. ඔහොම බයෙන් කුලි වෙලා ඉන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් කට ඇරලා කියන්න. විහංග ටිකක් සද්දෙන් කියද්දි මගේ පප හොස් ගාලා කියා. මට සනීප නෑ විහංග. මම යාන්තම් වචන ගැට ගැහුවා. ඔහුගේ නළලේ රැලි වැටුණා. සනීප නෑ? මොකක්ද අමාරුව? උනද? කලන්තෙද? නෑ මට මගේ පීරියඩ්ස් ඇතිලා. බඩ ගොඩාක් රිදෙනවා. මම බිම බලාගෙනම ඒ වචන ටික කිව්වේ ඔහුගෙන් ලැබෙන දරුණු බැනුම අහන්න ලෑස්ති වෙලා. මංගල රාත්‍රිය ගැන තාහක් බලාපොරොත්තු තියාගෙන ඉන්න පිරිමියෙකුට මේ වගේ දෙයක් ඇහුවම කොයිතරම් කේන්ති ආවිද? මම ඇස් තද කරගෙන හිටියා. කාර් එක ඇතුලේ තප්පර කිහිපයක දැඩි නිහඬතාවයක් රජ කළා. යඟ දිගු සුසුමක් පිට කරන සද්දෙක් මට ඇහුණා. ඔන්න ඉතින් බනින්නයි යන්නේ. මගේ හිත මටම කියාගත්තා. ඒත් කිසිම වචනයක් නොකියපු විහඟ ආපහු කාර් එක ස්ටාර්ට් කරගත්තා. ඔහු කාර් එක වේගයෙන් ඉස්සරහට අරගෙන ගියා. මගේ හිතේ බය තවත් වැඩි වුණා. මෙයාට ගොඩාක් තරහ ගිහින් මම හිතින් හඬා වැටුණා. මගේ මංගල ගමන මමම විනාශ කරගත්තා. ටික දුරක් යද්දි කුඩා නගරයක් හමු වුණා. පාමසියක් ළඟින් කාර් එක නැවැත්වූ විහඟ මන් දිහාවත් නඹලා වේගයෙන් තොර අරගෙන එළියට ගියා. මම කාර් එක ඇතුලේ තනි වුණා. බඩේ අමාරුවට වඩා මගේ හිතේ වේදනාව දරා ගන්න බැරි තරම්
විහඟට ඇත්තටම මාව එපා වෙලාද? මාව ආපහු ගෙදර ගිහින් දාවිද? 1000ක් සිතුවිලි මගේ ඔළුවේ කැරකොනා. විනාඩි 10කට විතර පස්සේ විහඟ ආපහු ආවා. ඔහුගේ අතේ පොඩි පාර්සලයක් තිබුණා. කාර් එකට නැගපු ඔහු ඒ පාර්සලේ මගේ ඔඩොක්කුවට විසි කළා. මම ගැහෙන තෑති ඒක දිගහැරියා. ඒක ඇතුලේ බෑග්ස් පැකට් එක, වේදනානාශක පෙති කාඩ් එක සහ උණු වතුර දාන හොට් වෝටර් බෑග් එකක් තිබුණා. ඒ විතරක් නෙමෙයි ලොකු චොක්ලට් එකකුත් ඒ අස්සේ තිබුණා. මම පුදුමෙන් ඇස් ලොකු කරගෙන විහඟ දිහා බැලුවා. ඔහු වතුර බෝතලයක් මගේ අතට දුන්නා. බොන ඔය බෙහෙත් පෙත්ත. බොරු වීරකම් පාන්න නැතුව ඉන්නවද ලෙඩක් හැදුනාම? මම තමුන්ව කන්න හදන යකෙක් කියලා හිතුවද? කට ඇරලා අමාරුයි කියන්න බැරි තරමට. ඔහුගේ වචන රළු වුණත් ඒ ඇස්වල තිබුණේ මම කලින් නොදැක්ක විදිහේ උතුමාකාර මෘදු බවක්. මම වෙවුලන අති බෙහෙත් පෙත්ත කිව්වා. විහඟ කාර් එකේ ඩෑෂ්බෝඩ් එකේ ෆ්ලාස්ක් එකක් අරගෙන අර රබර් බෑග් එකට උණු වතුර පිරෙව්වා. මෙන්න මේක බඩ උඩින් තියාගන්නවා. සීට් එක ටිකක් පස්සට කරන්න නිදා ගන්නවා. එහෙම කියපු ඔහුගේ සීට් එක පහසු විදියට පස්සට කරලා ඔහුගේ අතින් අර උණු වතුර බෑග් එක අරගෙන මගේ යටිපඩ උඩින් තිබ්බා. ඔහුගේ ඒ ඇතුලේ තිබුණේ මාව ආරක්ෂා කරන මට ආදරය කරන පියෙකුගේ වගේ උණුසුමක්. මම කඳුළු පිරුණු ඇස්වලින් ඔහු දිහා බලාගෙන හිටියා. විහඟ මට සමා වෙන්න. ඔහු කාර් එක ස්ටාර්ට් කරන ගම මන් දිහා බැලුවා. මොකටද සමා වෙන්නේ? ගෑනු ළමයෙකුට මාසිකව හැදෙන අපහසුතාවය මගුල් දවස කියලා නවතින්නේ නෑනේ. මම ඔය තරම් ගොම් පිරිමියෙක් කියලා හිතුවද නෙත්නි? නිදා ගන්නවද? හෝටලෙට ගියාම හැරවන්න. ඔහුගේ ඒ කොරහැඳි කටහඬ පිටිපස්සේ හැංගිලා තිබුණු ආදරේ මගේ හදවතට තදින්ම දැනුණා. මම උණු වතුර බෑග් එකේ උණුසුමත් එක්කම හිතේ තිබුණු ලොකු පරහක් නිදහසෙත් ඇස් පියාගත්තා. මට හැරෙද්දි අපි නුවරඑළිය හෝටලයට ඇවිත් එළියේ තද සීතලක් තිබුණා. මම කාර් එකෙන් බහිද්දිම විහඟ ඔහුගේ ලොකු ජැකට් එක ගලවලා මගේ ඇඟට දැම්මා. ඇවිදින්න පුළුවන්ද? නැත්නම් වඩාගෙන යන්නද? ඔහු ඇහුවේ කිසිම හිනාවක් නැතුව. ඒත් හරිම බැරෑරුම් විදිහට. මම ලැජ්ජාවෙන් බිම බලාගත්තා. පුළුවන්. මට දැන් ටිකක් හොඳයි. අපි කාමරයට ගියා. මංගල යුවලක් වෙනුවෙන් රත් රෝස මල් පෙතිවලින් ලස්සනට සරසපු සුවිසල් ඇඳ දැක්කම මගේ පපුව ආයෙත් හිරිවැටිලා ගියා. මේ මල් ලිහනල් අද රාත්‍රියේ සිද්ධ වෙන්න ඕනේ දේවල් කිසිවක් අද සිද්ධ වෙන්නේ නෑ. මම නිසා විහඟගේ හැම බලාපොරොත්තුවක්ම කඩ වුණා. මම බෑග් එක පැත්තකින් තියලා ඇඳ අතරින් වාඩි වුණා. මගේ ඇස්වලින් ආයෙත් කඳුළු වැටෙන්න පටන් ගත්තා. විහඟ වොෂ්රූම් එකට ගිහින් ඇවිත් මගේ ළඟින්ම වාඩි වුණා. ඔහු මගේ කඳුළු දැකලා ගැඹුරු සුසුමක් හැලුවා. පායෙත් තඬනවා. මොකක්ද නෙත්නි දැන් තියෙන ප්‍රශ්නේ? ඔහු ඇහුවේ මගේ උරහිසෙන් අල්ලගන්න ගමන්. මට තුකයි විහඟ. අද අපේ මගුල් දවසේ රෑ. ඔයා කොයිතරම් දේවල් හිතාගෙන ඉන්නේ නැද්ද? ඒත් මම හැමතේම නැති කළා. ඔයාට මම එපා වෙයිද විහඟ? මම ඉකිගසනි. මගේ හිතේ තිබුණ ලොකුම බය වචන වලට පෙරළුවා. විහඟ එක පාරටම හයියෙන් hina වුණා. මම කවදාවත් ඔහු එහෙම hina වෙනව දැකලා තිබුණේ නෑ. ඒ හිනාවට ඔහුගේ රළු මුහුණ හරිම අහිංසක ආදරණීය පෙනුමක් ගත්තා. ඔහු මගේ අත් දෙකෙන්ම අල්ලගෙන ඔහුගේ පපුවට තොලු කරගත්තා. මෝඩ කෙල්ල. ඔහු මගේ කොණ්ඩේ අතගාමින් මිමිනුවා. මගුල් දවසේ රෑ කියන්නේ ඇඳක පෙරලෙන එක විතරක් කියලාද තමුන් හිතාගෙන ඉන්නේ? මම බැන්දේ මගේ පිරිඳව. මට ඕනේ වුණේ ජීවිත කාලෙම මගේ ළඟින් ඉන්න. මගේ දුකසකට බෙදාගන්න සහකාරියා. දුව සෙල්ලම් කරන්න බෝනික් එක්ක නෙවෙයි. ඔහුගේ ඒ වචන මගේ හදවතේ ගැඹුරුම තැනට කිඳා බැස්සා. වේදනාවෙන් කඳන තමුන්ව බලෙන් තුළු කරගන්න තරම් මම තිරිසනෙක් නෙවෙයි නෙත්නි. ඔව් මට කේන්ති යනවා ඉක්මනින්. මම ආදරේ පෙන්වන්න දන්නේ නැති රළු මිනිහෙක් වෙන්න ඇති. ඒත් මම මගේ කෑනිට පණ වගේ ආදරෙයි. තමුන්ගේ ඔය වේදනාව මට තේරෙනවා. අද රෑ අපි නිදාගමු. මල් පිටි විසිරුණු ඇඳක නෙවෙයි.
මගේ පපුව උඩින් ඔළුව තියාගෙන තමුන් නිදා ගන්නවා. ඒක තමයි අපේ මංගල රාත්‍රිය. මිහංග හෙම කියලා මගේ නාලට උණුසුම් හාදුවක් දුන්නා. මේ පාර මගේ ඇස්වලින් ගැලූ කඳුළු දුකට නෙවෙයි සතුටට. ලෝකෙට පේන ගොරහැඩි නපුරු චරිතයක් රඟපාන මේ පිරිමියා ඇතුලේ ඉන්නේ කොයිතරම් සංවේදී ආදරණීය හදවතක්ද කියලා මට තේරුම් ගියා. එදා රෑ නුවරඑළිය සීතල හුළඟ ජනෙල් වීදුරුවල හැප්පෙද්දි මම හිටියේ ලෝකේ ආරක්ෂිතම තැන. මිහංගගේ තුරුලෙන් ඔහුගේ රස්නය විඳිමින් යටිබඩේ වේදනාව මතුවෙද්දි ඔහු නිදි මරමින් මගේ බඩ අත ගෑවා. වේදනාව අඩුවෙන් උණුසුම් තේ එකක් හදලා දුන්නා. මගේ නපුරු කොල්ලා මගේ ජීවිතේ මට ලැබුණු වටිනාම තෑග්ග බව මම එදායේ සීතල රාත්‍රී ඔහුගේ පපුවේ ගැහෙන රිද්මයට සවන් දෙමින් තේරුම් ගත්තා.